ඔන්න ඉතින් අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අපේ ජීවිතේ ලොකු කඩයිමක් පහු කරන්න යන්නේ. ඉතින් ඒ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි කියලා මම හිතුවා. ඒකට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. නමුත් ඉතින් මට මේ ගැන ලොකු අදහසක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට මට දාන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මන් මෙන්න මේ විදියට තමයි බබාගේ කෑම කවන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මං ගත්ත බඩු මොනවද කියලා තමයි අද පෙන්වන්න යන්නේ. ඉතින් අපි පොඩි පොඩියට ඔන්න බබාගේ කෑම කවන්න බඩු ලෑස්ති කරගන්නවා. ඉතින් අපි මෙන්න මේ වගේ බොක්ස් එකක් ගත්තා. මේක 1450යි උනි කොටුවෙන් ගන්නකොට. ඉතින් 1550යි ගාන කිව්වේ. නමුත් 1450ට තමයි අපි මේක ගත්තේ. ඉතින් මේක ඉතින් බබාගේ ඇත්තටම කෑම හදන ඒවා එයාගේ පිඟාන කෝප්පේ ඒ වගේ දේවල් මැස්සෝ සත්තු වහන්න දෙන්න හොඳ නැති නිසා අපි මේ වගේ ඒවා හොදලා ටිකක් වේලලා මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන් විදිහට ටිකක් ලොකු බොක්ස් එකක් තමයි ඉස්සලාම ගත්තේ. ඉතින් මේ සෙට් එක 1950ක් වගේ තමයි අපිට ගන්න ගියේ. ඉතින් මේක තමයි බබාගේ පිඟාන, එයා වතුර බොන කෝප්පේ, හැඳි මේ විදියට තමයි අපි ගත්තේ. ඉතින් මේක තමයි දැන්ට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. මම බබාගේ කෑම පොඩි කරන්න ප්ලාස්ටික් මේ පෙනේරේ තමයි තෝරගත්තේ. ඉතින් දැන්ට මේකෙන් කරලා බලනවා. ඉතින් මේකට ගොඩක් උණුවෙන් දාන්නත් හොඳ නැහැ කියලා මම අහලා තියෙනවා. සාමාන්‍ය උණුසුමකට ආවම මේකෙන් පොඩි කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ හැන්දක් පාවිච්චි කරලා. ඉතින් මම මෙන්න මේ වගේ ඇතිලි දෙකකුයි කරමූඩි දෙකකුයි හැඳි දෙකකුයි ගත්තා. පොල් කටු හැඳි දෙකක් තමයි ගත්තේ. මම පාවිච්චි කරන්නේ මැටි නිසා තමයි මේ වගේ මැටි සෙට් දෙකක්ම ගත්තේ. මොකද බබාගේ කෑම හැදුවට පස්සේ ඒක හොදලා ඒක ටිකක් අවුවෙන් තියන්න ඕනේ නැත්නම් පුස් අල්ලනවා. ඉතින් එතකොට එකක් මට වේල ගන්න බැරි වුණොත් තව එකක් තියෙන නිසා මම මේ වගේ සෙට් දෙකක් ඇත්තටම ගත්තා. කරමුඩි දෙකයි ඇතිලි දෙකයි එක වගේම ඒ වගේම මේ වගේ හැඳි දෙකක් ගත්තා. ඉතින් මේකෙන් තමයි මම බබාට කෑම හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම බබාටම කියලා ගත්තේ මේ වගේ කටින් බෝඩ් එකයි මේ වගේ පිහියයි. ඉතින් දැන්ට මට හිතෙනවා එයාට මේ වගේ පොඩි පොඩි බඩු ටිකක් ඇති කියලා. ඉතින් මේක තමයි මම එයාගේ එළවලු කපන්න පාවිච්චි කරන්න ඉන්නේ. ඉතින් මෙහෙම තමයි අපි අපේ පැටියට කෑම දෙන්න නම් ලෑස්ති වෙන්නේ. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම. ඉතින් මේ බඩු ටික විතරයි මම ගත්තේ දැනට. ඉතින් ඔයාලා මොන හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආය හම්බ වෙමු. බයි බයි.